අපි දන්නවා සිතේ ස්වභාවය. සිත හැමතිස්සෙම වේගයට මැවෙන මායාවක්. වේගයට මැවෙන මායාව හැමතිස්සෙම මායාවක් මවල ඒක ඇත්ත කළා. ඒක ඇත්ත වෙන්නේම අර වේගය තුල. වේගය කියන්නේ කම්පන. හැම කම්පනයක් කොතනද එක දිගට ඒ කම්පනය සකස් වෙනවා කියන්නේ මෙතන බලයක් තියෙනවා කියන එකයි. ඒ බලය තමයි සාසන බලය. ඒ බලය නිසයි පුපුරන්නේ. ඒ නිසයි ගැටීම් තියෙන්නේ. බලයක් තියෙන තැන ගැටීමක් තියෙනවා. ඔබ බලයක් බලන්න. බලයක් සකස් වෙන තැන ගැටීමක් තියෙනවා. හැබැයි අනිත් පැත්තෙන් බලය දකින්නේ ගැටීම නිසායි. අපි කිව්වා විදුලිය තියෙන බව වයර් එකේ පේන්නේ ධන හරිනයි. අර එකට ලං කළොත් වයර් දෙක. හැබැයි එතන බලයක් තියෙනවා අපි දකින්නේ ගැටීමක් නිසා. තව පැත්තකින් ගැටීමක් තියෙන තැන බලයක් තියෙනවා. දෙකම එකයි. ඒ ගැටෙන තැන බලයක් තියෙනවා. බලයක් කියන තැන අනේ ආලෝකයේ ශබ්දේ බවට පත් වෙලා සිතුවිලි ඇදලා තියෙනවා. ඒතර අද මොකද වෙලා තියෙන්නේ? අන සිතුවිලියට බලයක් තියෙනවා. ඒතර සිතුවිලි බලය හැමතිස්සෙම ගිනි ගන්නවා. ඇත්ත කළා ඒක වැඩි කරගන්න දඟලනවා. සිතුවිලි බලය හැමතිස්සෙම බලන්නේ ඇත්ත කියලානේ දෙන්නේ. අර වේගයට ගිනි බෝලේ කරකින වේගය වගේ වේගය නිසා වලල්ල මැවෙනවා. වලල්ල ඇත්ත කළා දෙනවා. සංඛාරපච්චය විඤ්ඤාණ. ඕකමයි පටිච්චසමුප්පාද ධර්ම. පටිච්ච කියන්නේ ගැට ගැහෙනවා. පටිච්ච සමුප්පන්න. පටිච්ච සමුප්පාද මොනවද මේ කියන්නේ? අර කම්පන එකට එනකොට ඒක එකට ගැට ගැහෙනවා. ඒ ගැට ගැහිම නිසා ඔබට දෙයක් පේනවා. දෙයක් වෙනවා. සිතුවිල්ල දෙයක් වෙනවා. ඒතර සිතුවිල්ල හැමතිස්සම ඒක තියාගන්න දඟලනවා. ඒතර මොකද්ද තියාගන්නේ? දෙයක් තියෙනවා. ඒක තියාගන්න හදනවා. ඒතර දෙයක් තියෙන තැන හැමතිස්සම දෙයක් නැතුව ඔබට ඉන්න බෑ ඒකයි. දෙයක් තියෙනවානේ. ඒක අපිට දෙයක් නැතුව ඉන්න බෑ. අපි දෙයක් නැතුව කොහොමද සිතක් තියෙන්නේ? එහෙම සිතක් තියෙන්නේ නැහැ. ඒ නිසා හැමතිස්සම සිත දෙයක් හදාගෙන ඒක ගැට ගාගෙන ඉන්නේ. සිතට දෙයක් ඕනේ. සිත කියන්නේම දෙයක් කියලා කිව්වේ ඒකයි. එතකොට ඒකයි මේ සිත හැමතිස්සම කොතනක හරි ගැට ගහනවා කියලා කිව්වේ. එතකොට සිතට දෙයක් ඕනේ. දෙයක් සිතුවිලි ඔබ සිතුවිලි 100ක් 200ක් දිගාරින්. සිතුවිලි 100ක් දිගාරියොත් ඒ සිතුවිලි 100න් ඇත්තටම නැවත නැවත වැඩියෙන්ම ආප එක තමයි වැඩියෙන් බලයක් තියෙන්නේ. එතකොට ඒකේ තමයි ගැට ගැහෙන්නේ. ඊට පස්සේ ඒක ඔබට දෙයක් වෙලා ඒක නැතුව ඉන්න බැරි වෙනවා. ඔන්න සිතේ ස්වභාවය. ඉතින් වෙන එකක් ඒ උන්ට බලවත් කළා තියාගන්න ඔබ හදනවා. ඇත්තටම කරන්න ඕනේ මේක අවබෝධ කිරීම. මේක අවබෝධ වුණාට පස්සේ ඔබට ඔක දෙයක් අපි තුමු දැන් සිතට එහෙම දෙයක් කළා තියෙනවා ඒක ඔබට ප්‍රශ්නයක් නෙමෙයි. දෙයක් වුණත් ප්‍රශ්නයක් නෑ. දෙයක් නැතත් ප්‍රශ්නයක් නෑ. අන්නේ සිතට දෙයක් නැතුව සිටීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැතුව දෙයක් නැතුව සිටිනවා කියන එක ලේසි නෑ. හැබැයි ඒ නිදහස් සිත හැම මොහොතම නිදහසේ පවතිනවා. ඒකට කෝකත් එකයි. ඇයි? ඒක සිත අවබෝධ කරලා සිතින් මිදලා තියෙන්නේ. අන්නේ කෙනා සාන්තසුවේ සතපෙනවා. එතරයි නිවන තියෙන්නේ. දෙයක් කරගෙන ඉන්න එක නෙමෙයි. අත්තටම මේ සිත අවබෝධ කරගන්නට මෙතන දෙයක් වෙන හැටි මේ සිතේ ස්වභාවය බව දැක්කම ඒකට තියෙන බලය නැති වෙනවා. අන්න දෙයක් නොවන ස්වභාවයෙන් අන්න හැමදේම පවතිනවා කියුවේ එහෙමයි. දෙයක් නොවන සතුටක්, දෙයක් නොවන දුකක්, දෙයක් නොවන ආදරයක්, දෙයක් නොවන කියන. ඔන්න ඔය විදිහටයි ඔය ස්වභාවයපත් වේ. එතන අනාත්මයි. එතන ආත්මයක් පනවන්න බෑ. ඊටාම ගැඹුරු කතාවක් මෙතනින් මේ අත්තටම ආරනස හැමතැනම ධර්මයේ පෙන්නනවා. ධර්මය කියන්නේ දෙයක් නොවන කතාවක්. ධර්මය කියන්නේ දෙයක් කර ගැනීම නෙමෙයි. දෙයක් වෙන හැටි අවබෝධ කරගෙන දෙයක් නොකරගෙන වාසය කිරීමයි.